මේ තමා ලැට්වියාවේ නේලෙක් බ්ලොග් මටත් තිබ්බ කොහර යන්න පිස්සුවත් තිබ්බ රට යන වුණත් රට යන වුණත් තිබ්බා දැන්ගේ වුණ හොඳද උන හොඳයි උන හොඳ ලට්ටිය කියලා රටක් ගැන කිව්වා හිටිය ගල් කිව්ව ලිට්ටකට මට පොඩ්ඩ එකටත් එක පාට ආසාවක් තියච්චින්ද ස්ලිට්ට මට කැනඩාතම පිස්සු ගැහ මුලින් මෙවරටක් තියෙන අම්මට සිර මේක ට්‍රයි කරන්න ඕන පරාබ්ලොක්ස් වීඩියෝ සෙට් ගැනත් කියවල මං ස්ක්‍රීන්ෂා කල පෙන්න්නන අරුග වීඩියෝ පින්ට එක ඉතා හොඳයි ඒ වෙලාකිවට ඔගේ ඔලුව කලින්ගනම තිබ ම යන්න සැප්තම්බරකට අවිට ලෝන මට රජෙක්ටගේ වුණන ලංකායි දම්ම ලෝන ගවන්න අන්න එක තමයි මං එද්දි හොඳ රවපායලා තියෙනවා ඉර තියෙනවා හැබැයි වෙන්න බැස්සකම් පට්ට සීතලයි ජැකට් ඔක්කොම ලැගේ දාලා පණ්ඩිතක මොන සීතලද වගේ දුබයි කියල්ලා දුබයි ගයාට පස් හිතන දැන් අතදි පෝක පටන්ගන්න පුළන් නිරස්මසගේ ප්‍රෝගෑම් එකට ඇප්ලයි කරලා නෑද කතා කර ඇපල් කනාදි කියල ඒ අවුලන් නැබ ඇපල් හරි කාර නෙමේ මෙහින්නිත් මනුස්සයෝ පාට විතරයි සුදු අයිබෝවන් හැම දෙනෙක්කොම අදත් පිළිගන්නවා නවීස් යුරෝඩයිරිස් YouTube චැනල් එකට මීට කලින් අපි අලුත් සෙක්මන්ට් එකක් අලුත් කතා බහක් ඔය කට්ටියට අරගෙනවා ඉතින් ඒ කතා බහේ දෙවැනි කොටස එහෙමත් නැත්තම් දෙවැනි එපිසෝඩ් එක අද විශේෂ කෙනෙක් එක්ක ලැට්ටියාවේ ලස්සන තැනකින්දන් අපි පටන් ගන්න හිතුවා. මෙයා ගැන කතා කරද්දී මම ලැට්ටියා එන්න තොරතුරු හොයද්දී වීඩියෝස් බලද්දී ලැට්ටියාව මොන වගේ රටක්ද කියලා හොයද්දී මෙයාගේ වීඩියෝස් තමයි මට ඉස්සෙල්ලාම පෙවුනේ මම බැලුවේ. ඉතින් ලංකාවෙද්දි මෙයාගේ වීඩියෝස් බැලුවා. අද මෙයාත් එක්කම වීඩියෝයක් කරන්න මටත් අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් මේ තමා ලැට්වියාවේ නේලෙක් බ්ලොග්ස් අයිබෝන් කොහොමද හොඳයි වල්ලි ඉන්න ඉතින් දස්ටිය ගොඩ්ඩක් සීතලයි වින්ටකට යනවා ඉතින් සෙප්ප වැටික් කරන්න නේලක බ්ලොග්ස් එක්ක වීඩියක් කරන්න කියලා හිතුවා එනිසා නේලක අයත් මට කතා කරපු නිසා අපි දෙන්නම එකතු වෙලා ලැට්ටියාවට එන්න බලංගන්න ඒවගේම ලැට්ටියාවගෙන තොරතුරු හොයන ලැට්ටියාව මොනවගේ රටක්ද යුරෝපය කොහොමද මේ වගේ තොරතුරුවෙන හැම කෙනෙක්ටම අපිතුවා වැදගත් වීඩ එකක් අදාරගෙනෙන් මට නේලකයකින් අහන්න තියෙන්නේ ඉස්සල්ලම් ප්‍රශ්න විදිහට ලැට්ටියාවට එන්න කොහොමද ලැට්ටියාව දැනගන්න කොහොමද ලැට්ටියාව කියලා රටක් තියෙනවා කියලා එක ඉන්ට්‍රේෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට ලැට්ටියාවකින් රටට යනවා ස්ටඩිස් වලට යනවා කියලා දැනගත්තේ කොයි කාලෙද මුලින්ම 2016 විතර මට මතකයි මම ඒ ලෙවල් කරේ 2016 2016 විතර මට මතකයි විභාගය ඉවරලා මං ගියා ඔය මේ මටත් තිබ්බ කොහේ හරි යන්න පිස්සුවක් තිබ්බ රට යන උනත් තිබ්බා දැන් ඒ උන හොඳද උන හොඳයි උන හොඳලා ගොඩක් මේ කොහොමද 2016 විතර මම මතක විදිහට දෙසැම්බර් ඉවරලා ඒ කාලෙම වගේ මං ගියා නුගේගොඩ පොඩ්ඩක් ඇවිදින්න ගියල්ලා තියෙන ඒජන්සි වල පොඩ්ඩක් මේ කතා බහ කරගෙන යද්දි එක තැනක මට මතකයි නුගේගොඩ හරි මහරගම හරි ලැට්වියා කියලා රටක් ගැන කිව්වා හිටිය ගර්ල් කිව්වා මම දන්නේ එදා තමයි පළවෙනි පාට වචනය ඇහුවේ ලැට්වියා කියලා. ඉතින් එයා ඊට පස්සේ මට කිව්වා මං අහද්දි විස්තර අහද්දි යුරෝප රටක් ස්ටෙන්ගන් කියන වචනෙත් එදා තමයි දෙව්වේ ස්ටෙන්ගන් රටක් අර ඒක වෙලා තියෙන නේලකයි දැන් අපි යුරෝප කිව්වම අපේ ඔලුවට එන්නේ ඉතාලි ෆ්‍රාන්ස් වගේ අර යුරෝප කිව්වම මැවෙන රටවල් ටිකක් තියෙනවානේ ඒත් ඊට පස්සේ තියෙන රටවල් ටික ගැන අපි දන්නේ නැහැ දැන් ඔයාලට ඒක තමයි එකපාරටම පුදුම වෙන්නේ නැති ලැට්වියා වල රටක් තියෙනවා කියන්නේ දැන් උදාහරණයකට දැන් ස්ලෝවෙනියා ස්ලෝවේකියා ඕවත් එච්චර අහලා නැති ඒ වගේ ලැට්වියා ඒ කාලේ මහලම තිබ්බේ නැහැ කොහොමද කොහෙද තියෙන්නේ කියලාත් අයිඩියා ගන්න නැහැ ඊට පස්සේ කොහොම හරි ඉතින් මේ මං විස්තර අහලා ගියාට ආපහු ඔතනින් එහාට කන්ටිනියු වුණේ නැහැ මොකද ඒත් එක්ක මේ කාලෙම මගේ යාළුවෙක් කතා කරා ස්ලිට් එකට දාමු කියලා කොහොම රිසල්ට් එන්න කිට්ටු කාලේ වෙද්දි මට ලැට්වියා යන එකයි ස්ලිට් එකයි ওই දෙකම පොඩ්ඩක් ඔළුවේ තිබ්බා නමුත් ලැට්වියා ගැන ලොකුවට මං විස්තර කරලා ඒ කියන්නේ හොයලා ඇප්ලයි කරන්න තරම් ගිහිල්ලා තිබ්බේ නැහැ නමුත් ස්ලිට් එකට මට පොඩ්ඩක් ඒකටත් එක පාට ආසාවක් ඇති වෙච්ච ඉඳලා ස්ලිට් එකට ඇප්ලයි කරා ඔහොම කළා ඊට පස්සේ ඉතින් ලැට්වියා ඉවරයි එතනින් ඉවරයි 2018 අන්තිම වගේ මම ස්ලිට් එකට ගියා ඊට පස්සේ අවුරුදු දෙකක් විතරයි ගිහිල්ලා ආපහු සාමාන්‍ය 2020 වගේ කොරෝනා 2020 විතර ආවේ කොරෝනා කාලෙදි විතරයි ස්ලිට් එකේ වැඩ ටික එහෙම පටන් ගන්න අවුරුද්දක් විතර ගිහින් මතක් කරන්න ඕනේ නේලකයයි මායි දෙන්නම එකම යුනියකේ ලංකාවේ ස්ලිට් එකේ ඒකත් මතක් කරන්න ඕනේ මේ කොහොම හරි අවුරුද්දක් විතර දැන් ඉවරයි තර්ඩ් එක පටන් ගන්න කාලෙද කොහෙද මම දැන් තර්ඩ් අපි පටන් ගත්ත 2020 අන්තිම මුල කොරෝනා වලින් පස්සේ යුනියකයි ස්ටාර්ට් කරේ 2020 වැහුවා ඊට පස්සේ මට මතක විතර 21 අවසාන විතර මැද්දෙන් ආයි ඇරලා ආයි මොකක් කරේලා ආයි වැහුවා මම මතකයි කොහොම හරි ඒ කාලෙදි වගේ ඒ කියන්නේ මං හිතන්නේ තර්ඩ් එක 2021 මුලද කොහෙද නෑ 21 මං ෆෝර්ත් ඉයර් හිටියේ කියන්නේ 20 මුල කොහොම හරි ওই කාලේ මට ආයි දැන් පිස්සුව තියෙන දැන් කොහේ හරි යන්න ඕන දැන් අවුරුදු දෙකෙන් තව ඉවරත් වෙනවා කියලා දන්නවනේ ඊට පස්සේ මට තේරුණා දැන් කොහේ හරි යන්න හොයාගෙන තියාගන්න ඕන කියලා
ඔහොම්ම මට කැනඩාතම පිස්සු ගැහ මුලින් යුරෝප එන්න කලින් ඔව්, දැන් ඒ ප්‍රශ්න තම ලැට්වියාව හන්ගේ මොකද දැන් යුරෝප්පලට වඩා දැන් වෙස්ටන් කන්පිස්ටික තිරන කට ඔස්ට්‍රලේ යනවා කැනඩා යනවා නිවසිීල යන ඔයගේවට ප්‍රයි කරනවාන යුරෝප් එන්නේ සාමාන්‍ය කවරු හරි ඉන්න ඕනෙන් අඳුරන කෙනෙක් යාලුවෙක් නෑදෑක් එතකොට කැනඩා බැලුවද කැනඩා යන්න ට්‍රයි කරාද කොහිතන්න කැනඩාවල්ද මෙහේච්චර අපිට විඩියෝ ම සජස්ටලා තිබරනේ කාල කැනඩායිතින් සාමාන්‍ය විඩියෝ කරන්න ඉන්න එම ෆෙස්බුකෙන් දකින ඔත් එක්ක කැනඩාවට එෙන ආසාාවකාව ඒත් ඔය වැංකුව පැත්තේ මංහෙන බලබල හිටේ කාල විඩියෝ කොහොමරි බජට්ක තම කේස්සෙකුණේ අන්තිමට බල ඒජන්සිවලට කතා කරලා ගාන බල්ලා ඒගන කොහගත ශෝමනයක හිමතිරන බර ගාන බාන්න පයිකාල හොමරි මට තේවන මේක අමාරු කරන්න කියලා දැන් තාම ලැට්ටය මතක නෑ මගේ මොකද ඒ කාලේ අර ගයා බැලුව ඒක ආයිවර එතන හට ඔහොම ඉන්නකව මට ඉටවස ආයිදැන් කැනඩා වැඩේ කෙරෙන් නෑවගේ තේරෙද්දි මතක් වුණා ලැට්ටය කියල රට මහරි මගුලට හෙව නේද කියලා මෙවරට තිර අම්මට මේක ප්‍රයි කරන්න ඉටවස්ස මොකද ඒ කාලෙමට මතකයි මේ ඒ මහරගමින් හරි නුගේ කොඩර ඒජන්සිකින් මට කිවේ අතෙන් විතර යන්න ලක්ෂාතකමක යන්න පුලන්ගේ හතට යන ඒ කාලෙත් යන්න බෑ බරු ති කොත් ඒජසිකර බ කියන්නේ හැබැයි කාල මහිත ලක්ෂ දොලාකින් පහලගන්න පුළන්කම තියෙන්නේ නැති දෙදස් දාහ කියන මොන අවුරුදද දාසේ දාසේ දාහතර හත වගේ වෙන්න ඇතිට දැන්ගේ ගණන් හිලව පොඩ්ඩක් වෙනස් වෙලා ඇති මොකද අපින දෙදස් විසි පහයි අවුරුදු කියද අටක් විතරන අටක් කිට්ටු හිතන්න කොහමරිතින් ඕ මට අප අර ගොලුට අපහිද මං ඉටව සයි පොඩ්ඩ හෙව්වා ස්තටික හොල ලැට්ටියාවද මේ ඒකාල්ට ඉටවස බලද්දි ඔන්න ඒකාල්තා මට අරුග පරාවලොක්ස් වීඩියෝ සෙට ලංකා මංහිතන්න එයා තමා ලැට්ටියාවන්න පරණම YouTube අනිවාර සිංහල කෙනා මේ වීඩියෝස් කරපු ඇතරම සෑහෙන්න දෙයක් මංහිතන්න පරා මේ වීඩියෝ බලන්නනම් මං ඌට පෞද්ගලික කතා කලටිය කියල දිර මීට කලින් මාර එක ම මෙතන මේ ලට ආවනං සහත් මෙහෙක් දෙයක් කරගත්තන ූහින්ද මොකද උගේ වීඩියෝලින් තම ඇත්තන මාර ගැම්මක් කාව මෙහට එන්න මාත් බල දෙන පරාබ්ලොක්ස් මංහිතන්නේ එකන දෙදස් පහලව දාසි නම් වීඩියෝස් කරන ගොඩක් පරණ වීඩියෝස් තියෙන්නේ හොමර ඊට පස් ඉතින් ඔය වීඩියෝස් ටියත් එක්කන මට දැන් පොඩ විස්තර දන්න දැන් කලින්ට අරු මෙහ මොහරි දෙවල් පෙන්න්න ඔත් එක් ඉතින් හැබැ ම දැන් තර්ඩ ඉන්න තාම දෙදස් විස්ස විතරය කියන්න මං කියන්නේ විසි එක තමන් ෆෝත්යකට ඉතින් අප විස්සටික හොල ඉතින් කොහොම වියදම කියද ඒජන්සිවලට කතා කල් අරමය කල්ල පොඩ්ඩක් ටච්චක හිටිය කෝමර ඉතින් විසි එකේ අන්තිම තම ග්‍රජුවට් නෑ ග්‍රජුවට්න විසි දෙකේ මුල විසි දෙක විසි එක අන්තිම තම මට සබ්ජෙක්්ටි කරලා ඔක්කොම ෆෝත්තිය කිවරුන් මට මතක ඒකාලෙ මං ඔය මේ රිසච්ච කරන කර විසි එක අන්තිම තොර මගේ යාලුත්තෙක් අපි කොරනත් තිබන කාල තොර ගෙදරන තම ගොඩක් කලාට අපි හිටිය මේ රිසච්ච කන යාලු ගරුපත් එක් මීටින් අපි මේ ටීම් සලින්හෙම මයිකසප් ටීම් සලින් වීඩියෝ මේ මීටන එක ගත්තර පස්සේ මම අරුන්ට මැද්දෙන් ඔය රටයන විස්සෝ ගැනත් කියවල මං ස්ක්‍රීන්ෂා කල පෙන්න්නන අරුග වීඩියෝ පරාබ්ලොක්ස්ගේ පරාවලොක්සි වීඩියෝ පෙන්න්න මට මතක එක විඩියත් තිබ මේ වින්ටක කරප එකක් අරු අමුතුර කැප්පක් ගත් මාතක බැලුවදකද බංකෝක වාඩියල මට මන්දන්න ඒ අර ඇත්තරමගේ මාර කොලිටික් තින වීඩියෝ එඩිටින් සහ සිනමටික් ගතිය මාර විදිර ගන්න එකන්න මේ ඒකත්තකන වැඩිපුර ආසාාවේ කොමර එකන එයා මංහිතන්න වෙනම කන්සෙප්ටක් ලැට්ටියාව පෙන්වා මොකද එක යුටබස්ලා කරන විදිිය වෙනස්න එයාගේ වෙනම වයිබයක් තිබ ඇතර බය වීඩියෝ කොල්ටිකෙන් එහම මාර අපි බලන කෙනට මාර ෆිලින්නයක් කෙන එතන ගැන කොහමරිතින් ඒවත් එක්ක මයිති අරුට පෙනල කියනම බලපම් මේ පිරිනේද මේ ලැටිය කියල නටක් තියෙන මේ තියෙන බලප වින්ට එක හොඳට තියෙනවේ හොඳ ඒකාල ඒකාල අපට වින්ට එක ඉතා හොඳයි වින්ට එක ඉතා හොඳයි ලැට්ටියාවට එන්න බලාගන්න කට්ටට කියන්න තියන්න ලැටියාව වින්ට එක ඉතා හොඳයි අපිට ඉතින් හිම කිවහම් බං ඒ කාලනය ලංකාව විදිනික හෙන අතල්ලගේ හිත නර අර ක්‍රිස්මස් කාලට ක්‍රිස්මස් ෆිල්ම් වලින් බලල අම්මට සිරි පුළුවන් වගේ එහෙම සින්න ඒගෙන අපි ටිකකින් කතා කර ඉට එකගෙන පස්සෙමු කොහමරිතින් ඔය වීඩියෝස් එක මාර ආසාාව ඉතින් කොහමරි විසි එක අන්තිමේ මං ඔක්කොම වැටිය පටන්ගත් ලයි කරන වැඩටි පටන් අරගෙන මගේ ටාගට එත්ති ඇතන විසි දෙක පෙබරවාරින්ට එකට එන්න හැබැයි මට ඩිග්‍රි සටිෆිකට් ගන්න බෑ වෙද්දිමකද ඉතිම එක්තරයි මගේ නම කියන්න එක්තර ඒජන්සිකට ගිය ඉතින් මා පොඩ්ඩක් රැවට්ට මටක කොහමරි පෙබරවාරිකට යවන්න කියලා මේ මොකද මට මාර්තුල තම කන්නකේෂන එක තිය එතකොට අරය කිවවා පෙබරවාර ඉන්ටක පටන්ගත්තර මාර්තුල සටිකට දෙන්න කොමර අප්‍රේල්ල දිවන්න කිය ඒදවල් කරුන්න ති මට තේර අන්තිවන ම තනින් ඔක්කොම දෙවල් අපි ඒජන් කෙනට අපි පස්ස කතරම ඒජන් කෙනෙක් ගාට ඇති අපි තනින් ලෝපයක් දෙන්න ඇත්තගතින් අපේ විසට වෙන්නේ මොකක්ද කියලා අපිවත් දන්න අන්න එකයි
හරි කොහොමහරි ඔය වැඩේ විසරජෙට්ට මොකක් දුනේ කියලා හරි දන්න අරුකරොත් අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා හැබැයි දැන් ගොඩක් කට්ටිය මගේ රූම්මේට් ඉන්නවා දිල්ෂාන් කියලා අයියා කෙනෙක් තනියම ඇප්ලයි කරලා තනියම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ ලැට්ටියාවට එන්න ඒජන්ට් කෙනෙක් ත්‍රූම එන්න ඕනේ නැහැ. අපේ තියෙන හිතේ බයට මේක එහෙම කරොත් හොඳයි වගේ එකක් තියෙනවනේ. නැත්නම් තනියම එන්නත් පුළුවන්. අනිවාර්යෙන් අපි කොහොමත් විස්තරට ඒජන්ට් කෙනෙක් ගාවට ගියත් ඉතාම කලාතුරකින් ඕනේ එකෙක් කවුරු එකෙක් ඉන්නවා නම් හොඳට බලලා ගන්නවා. ඉතින් නැත්තම් 90% දෙනාට අපි තව ස්ටුඩන්ට් කෙනෙක් විතරයි. උන්ට අර අපි වෙනුවෙන් එහෙනට ඕක බලලා හොයලා කරන්නේ නැහැ. අපි අනිවාර්යෙන් උත් එක ටච් එකේ ඉන්න ඕනේ. කොහොම හරි ඉතින් 22 ඉන්ටෙක් එකට එන්න 22 පෙබරවාරි ඉන්ටෙක් එකට එන්න හිතන් හිටියට උන් නැහැ මේ පරක් වුණා. මට සර්ටිෆිකේට් එක මං හිතන්නේ කන්වොකේෂන් එක මාර්තු තිබ්බට සර්ටිෆිකේට් එක හම්බුනේ අප්‍රේල් විතර. ඊට පස්සේ ඉතින් අරු කියනවා දැන් ෂේප් එකේ දැන් බෑ ඉතින් සැප්තැම්බර් ඒ වුණාට ඌ ඒ වෙලාවේ කිව්වට ඌගේ ඔළුවේ කලින් ඉඳන්ම තිබ්බ මම යන්නේ සැප්තැම්බර් එකට කියලා. අපේ ඔළුවේ තමයි නැත්තේ. මම දන්නේ ඌ අර මාව පොඩ්ඩක් තියාගන්න ඕනින්ද එහෙම වැඩේ කරා ඉතින්. පොඩක් අර වටේ යවන සීන් එක තියෙනවානේ ආ මල්ලි පුළුවන් රට ගියා වගේ හිතා ගන්නකො වයිබ් එකක් දෙනවනේ හැම ඒජන්සි කට්ටියම. හරි කොහොම හරි ඔය වැඩ ටික මේවා කරගෙන හැබැයි එහෙන කට්ටක් කෑවා ඉතින් ඇත්තට මොකද දැන් මම කැනඩා යන්න බලන් හිටියට කැනඩා නැතුව ලැට්ටියාව කියලා මට ඒ වෙලාවේ සල්ලි ඔක්කොම අතේ තිබ්බේ නැහැ. ඇත්තට අපි සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය මිනිස්සු දැන් ගොඩක් වෙලාට ඒක තියෙනවානේ මේ ලැට්ටියාවට එන්නේ අනිවාර්යෙන් මිඩල් ක්ලාස් ෆැමිලි එකකින් ඉන්නේ. සල්ලි හොඳටම තියෙනවා නම් ඕස්ට්‍රේලියා හරි කොහේ හරි යනවනේ UK කොහේ හරි යනවනේ. ඉතින් මට ඒ වෙලාවේ මම ලෝන් එකකුත් දාන්න හින ගේමක් ගැවුවා මට මතකයි 21 අන්තිම විතර වගේ ලෝන් එකක් කෝස් ෆී එක ගෙවන්න මෙහෙ. ලෝන් එකක් දාලා මම DFCC බැංකෙන් ගත්තේ පොඩි පොඩි වංගු ටිකක් ගහලා තමයි ලෝන් එකක් ගත්තේ. මම ඒකත් පාස් කරගෙන ඉතින් ඒ කියන්නේ මම ලැට්ටියාවට එද්දිම මං හින ගේමක් ගහලා තිබ්බේ. ඒ කියන්නේ මෙතරෙන් ඇවිල්ලා තමයි ගේම ගහන්න පටන් ගන්න තියෙන්නේ. ඒ උනට හැබැයි ප්ලෑන් කරලා තිබ්බේ ඔළුවේ මේ දේවල් ටික මං කරන්න ඕනේ කියලා. මම කියන්නේ ලැට්ටියාවට එන්නව මට පට්ට ගේමක් ගහන්න ඕන. මේ ඇවිල්ලා තමයි ගොඩක් උන්ට ගේම ගහන්න වෙන්නේ. ඇවිල්ලා නමුත් මට එන්නත් ගේමක් ගහන්න සල්ලි පැත්තෙන් සහ විශේෂයෙන් මේ පැත්තෙන් ඔය ලෝන් එකක් එහෙම පාස් කරගෙන ඔයගේ මැච් එකක් ගහන්න ඕනවා. ඉතින් කොහොම හරි ඒකත් පාස් වෙලා ඉතින් දැන් මං කියවනේ මට මිස් වුණා කියලා ඉන්ටෙක් එක මිස් වුණාට ලෝන් එක පාස් වෙලා මම කෝස් ෆී අරම ඔක්කොම කරලා ඔව් ඒක කළා මට මේ දැන් ඊළඟ මාසේ ඉඳන් ඒ කියන්නේ 22 ජනවාරි ඉඳන් ලෝන් එකේ වාර එක ගෙවන්න වෙනවා. දැන් ලංකාවේ ඉන්නේ තාම ලංකාවේ ඉන්නේ දැන් ලෝන් එක ගෙවන්න පටන් දැන් සැප්තැම්බර් වලට බං ආයි මම මෙහෙන්නේ දැන් වාර එක ගෙවන්න ආයි ලංකාවේ ඉඳන් පටන් ගන්නවා. වාර කේසයක් ගලා දින දැන් තිබ්බ ඒ කියන්නේ එහෙම මෙහෙන් මීසක රිජෙක්ට් වගේ වුණා නම් ලංකාවේ ඉඳන්ම ලෝන් එක ගෙවන්න වෙනවා. අන්න ඒක තමයි වෙන ආයි ජොබ් එකක් කරන්න නම් ලෝන් එකේ වාර එකේ ගෙවන්න. කොහොම හරි ඉතින් දැන් මට තේරුණා දැන් මාර කේසයක් එන්නේ මොකද අතේ තිබ්බ ඒවත් එහෙම මෙහෙන් ඔක්කොම දැන් අරකට දාලා ඉවරයි. ලක්ෂ මං හිතා අනිත් එක හරියටම අපේ මේ මම කෝස් ෆී එක ගෙවන්න සති ගානකට කලින් තමයි අර මේ යුරෝ එක ඩොලර් එක වැටුනේ බං අර 200 ගානින් ඉඳන් තියෙන එකපාරට 300 ගානට කඩාගෙන ගියේ අන්තිමට 380 කට විතර ගියා ඒ කාලේ රේට් එක ගොඩක් වෙනස් එක්ක මට අන්තිමට මම ලක්ෂ 18ක ලෝන් එකක් ගත්තේ 18න් ඔක්කොම කරන්න පුළුවන්කම තිබ්බ ඒ කාලේ කියන්නේ මට ෆ්ලයිට් ටිකට් කෝස් ෆී එක ඔක්කොම වගේ ඒ කියන්නේ 20කින් වගේ ඔක්කොම කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බ හැබැයි අන්තිමට මම ලක්ෂ 18ම ගියා කෝස් ෆී එකට රේට් එක වෙනස් වෙච්ච හින්දා ඒකෙන් මාර ටොපියක් ආවා අන්තිමට අතේ තිබ්බ හිම් පාගෙන තිබ්බේවත් ඔක්කොම වියදම් වුණා ඕවා මේවත් එක්ක මට තේරුණා දැන් 22 දැන් මම ජනවාරි ඉඳන් ලෝන් එකක් ගෙවන්න වෙනවා මාර කේස් එක කියලා මම ඊට පස්සේ ජොබ් එකකටත් ගියා ලංකාවේ මොකද ඉතින් අපි දැන් කම්ප්ලීට් කරලා තියෙන ඉඳන් අපිට ජොබ් එකක් ගන්න ලොකු කේස් එකක් වුණා ඉතින් කොහොමද ඊතර මාස එතන යද්දිත් කිව්වේ නෑ මම රට යන්න ඉන්නවා කියලා කිව්වොත් එහෙම ජොබ් එකක් දෙන්නේ නෑනේ මම දන්නවා මාස ගානකින් මට අයින් වෙන්න වෙනවා කියලා කොහොමද මාස 8ක් වගේ එතනත් ජොබ් එකක් කරලා ඉතින් 22 සැප්තැම්බර් 10 වෙනිදා මෙහෙට අඩිය ගහගත්තා ඉතින් කොහොම හරි. කොහොම තමයි වැඩේ තමයි ආවේ. කොහොම තමයි ආවේ. එතකොට ලැට්ටියාවට එද්දි දැන් සැප්තැම්බරනේ ආවේ. ඔව්. මාත් ඒ කාලේ වගේ ආවේ ගිය අවුරුද්දේ. එතකොට මෙහි සාමාන්‍ය ඕටම් එක ස්ටාර්ට් කරලා වෙදේක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ අපි දැන් ලංකාවේ 30ට විතර ඉඳලා එකපාරටම ලැට්ටියාවට ඇවිල්ලා ගොඩ බෑහපු දවසේ එයාපෝට් එකෙන් එළියටදී මොන වගේ හැඟීමක්ද දැනුනේ? පළවෙනි දවසේ නම් හෙන මාතර ටෙම්පරේචර් කීයද වගේද කි මතකද? මං හිතන්නේ බහිද්දි මම හවසක හවස 4:00 වගේ තමයි එයාපෝට් එකෙන් එළියට ආවේ. හැබැයි එකපාරට ලොකු වෙනසක් දැනෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් අපි ගයක් ඇතුලේ හරි ලංකාවේ එළියක හරි ගියාට අපි එකපාරට එච්චර එක්ස්පෝස් වෙලා ඉඳලා නැහැ නේ. එච්චර ඒකට මං හිතන්නේ එතකොට උඩරිම 10ක් 12ක් වගේ තියෙන්නේ නැත්තේ. නමුත් අපි නෝරෙලි ගියත් අර ඒක අර එච්චර මඩුවේ නැහැ නෝ. රෑයකට 12කට 10කට යනවා මිසක් ලොකුර නැහැ. දවල්ට 15ක් ඉස්සන්නේ. දැන් මං එද්දි හොඳ රව්ව පායලා තියෙනවා, ඉර තියෙනවා. හැබැයි වෙන්න බැස්ස ගම පට්ට සීතලයි. ඒක මටත් තේරුණා මේ හුඩි අරම ඉතින් ගෙනල්ලා තිබ්බ හින්දා ෂේප් එකේ ඒ දවස් ටික ඇදගත්තා. මම නේලකයි දැන් ඔයා හුඩිස් මේවා කරලානේ දැන් මම පණ්ඩිතය වගේ ඔක්කොම ලැගේජ් දාලා. හරිද මට හොඳට මතකයි 5යි. වේවුලලා ඔක්තෝබර් කියවනේ බයි. ඔක්තෝබර්නේ. එතකොට ඔක්තෝබර් අග වෙද්දි සීතලම සීතලයි. දැන් මේ කාලේ වගේ. දැන් මේ දවස්වල අපි දෙන්න දැන් මේ ඉන්නේ සාමාන්‍ය 5 වගේනේ. ඒ වගේ කාලේ.
ඉරස්සේ කොමරි මේ මුකුත් ඇඳලා නෑ ටීෂට් එකක් විතරයි එහෙමද මම ටීෂට් එක් විතර ආහා ජැකට් ඔක්කොම ලැගේජ් දාලා පණ්ඩිතක මොන සීතලද වගේ අර එහෙම අහිම එහෙම සීන් එක ඇවිල්ලා බැස්ස පහයි වේවුරලා ඊට පස්සේ බොහෝරින් තමා පොඩ්ඩක් අය ටික දවසක් යනකම් හුරු වෙන්න බෑ ඒවතා වුණේ තොර පලිනි දවස එහෙමයි එතොර පලිනි දවසේවා ස්ටඩි කරේ මොන යුනිය එකේද මොනවද කරපු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මම රීගා ටෙක්නිකල් යුනිවර්සිටි එක තමයි ආවේ ඉතින් එතොරමයි කෝස් එක වුණේ බිස්නස් ඉන්ෆෝමැටික්ස් මාස්ටර් එක ගොඩක් කට්ටේ හිටිය වැඩේ පටන් ගනිද්දී හැබැයි අන්තිම ග්‍රැජුවේට් වුණා මං විතරයි ලංකාවේ 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 මගේ තව එකෙක් ග්‍රැජුවේට් වුණා හැබැයි මගේ එකේ නෙමෙයි ඊට කලින් බැච් එකේ කුමරියත් මොකක් හරි රිසර්ච් එකේ පොඩ්ඩක් යකල් දාගෙන මගෙත් එක තමයි ග්‍රැජුවේට් වුණා ඉතින් අර මේ ඒ කාලේ මං හිතන්නේ එහෙම සිද්ධි ගොඩක් තිබ්බ මොකද ගොඩක් ආපු අය පයින්නවා ඉතින් ආපු ගමන් දන්නවනේ ලැට්ටියට අදෙනවා සමහරට සතියෙන් බලද්දි පොර ඕ නෑ ඉන්දියන් කට්ටිය ගොඩක්ම කරන්නේ ඒකනේ අනිවාර්යයෙන් දැන් ටිකක් විතර අඩුයි මං දැන් පොඩක් අඩුයි. සාමාන්‍ය ළමයි ඉගෙන ගන්නවට පස්සේ ඒ කාලේ ඉතින් මට මතකයි මුලින්ම ලෙක්චර් එකට යද්දි සාමාන්‍යයෙන් අපේ කොහොම තාර්ටු එක ටික සුද්ධෝ ඉන්නවා කියන්නේ ආර්ටි කනක ශ්‍රී ලංකන් අය ගොඩක් ඉන්නවා ශ්‍රී ලංකන් ඉන්දියන් ගොඩක් ඉන්නවා ඒත් එක්ක මෙහි කට්ටියත් ඒක ඉගෙන ගන්න මොකද ඒක ස්ටෑන්ඩඩ් හයි ස්ටෑන්ඩඩ් යුනිවර්සිටි ගන්නේ ඒකත් එක්ක මුලින් අපේ පාට කට්ටිය 10ක් විතර කියන්නේ අපේ ලංකාවේමයි 10ක් විතර හිටියේ ඒ කාලේ ලොකු වෙනසක් තේරුන්නේ නැහැ ඉතින් අපේ අය ඉන්නවා කතා බහ කරගෙන අසයින්මන්ට් එකක් දුන්නත් අපි අපිම සෙට් වෙලා ගන්නවා ඉතින් උල් ටික ඉතින් වැඩ ටික කරන් ගියා පස්සේ කොහමරි ෆස්ට් එක ඉවරෙද්දී වගේ අපේ අය නෑ අන්තිමට ඊට පස්සේ ඉතින් ටික ටික පොඩ්ඩක් අනිත් එක සෙකන්ඩ් එකේ නම් පොඩ්ඩක් ආර්ට් එක අමාරුත් වුණා මට මතකයි තුන්වෙනි සෙමෙස්ටර් එක වගේ පට්ට වැඩ ගොඩක් තිබ්බා ඉතින් කොහමරි ෂේප් එකේ මැච් එක ගහන ග්‍රැජුවේට් වුණා ඔව් තව හොඳ ප්‍රශ්නයක් අහන්න තියෙනවා ටියවට ආවා ඒ කියන්නේ ලංකාවෙන් කටුනායකින් ඔන්න නැට්ටියවට ආවා ස්ටඩීසුත් ඔහොම පටන් ගත්තා දැන් ලංකාවේ ඉඳන් බලන කට්ටිය ඉන්නවනේ දැන් මාත් නේලගයි බ්ලොග්ස් බලපු කෙනෙක් එතකොට නේලක බ්ලොග්ස් කියලා YouTube channel එකක් පටන්ගෙන ලැට්ටියාවේ මේ විදිහට මම වීඩියෝස් කරන්න ඕනේ බ්ලොග්ස් කරන්න ඕනේ YouTube කෙනෙක් විදිහට ලැට්ටියාව පෙන්වන්න ඕනේ කියලා හිතුනේ කොයි කාලෙද ඒ වගේ අදහසක් ආවේ ඒක මෙහෙම සිටිනක් තියෙන ඇත්තටම ඒ කියන්නේ නේලක බ්ලොග්ස් කියන YouTube channel එක හැදුනේ කොහොමද හැදුනේ ඇත්තටම හැදුනේ 2019 2019 ලංකාවේදී ලංකාවනේ මං ඩුබායි ගියා ඩුබායි අපේ මාම ඩුබායි ඉන්නේ ඉතින් ඇත්තටම මට ඔය රට යන ගැන මුලින්ම පිස්සු ඇත්තටම පවුලෙන් එන්නේ නැත්te අපේ මාමන්ගෙන් ඒක මොකද පොඩි කාලේ ඉඳන් ඉතින් දැනගන්නක මට සාමාන්‍ය තේරෙන කාලේ ඉඳන් අපේ මාම රට ඒකින්ද ඉතින් ඔහොම ස්ලිට් එකේ සාමාන්‍යයෙන් වට මතක ඉතින් දෙසැම්බර් වලට දුක අපේ නිවාඩෝ සෙට් එකට මාස දෙකක විතර මාස දෙකක විතර ඉවරලා දෙකක් විතර සෙට් වෙනවා ඉතින් ඔය කාලේදී මම මේ 2018 ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වල 2019 විතර මේ ඩුබායි ගියා මාසෙකට ඒකත් ඇත්තරම ඒකත් මම ඒ කාලේ පොඩ්ඩක් ඔය ෂේප් එකේ මගේ පොඩි කම්පැනියක් ලංකාවේ පටන් අරන් ඔය වෙබ් ඩෙවලොප්මන්ට් එහෙම ටිකක් කරා. ඔහොම කරලා ඉතින් කීයක් හරි හොයාගත්ත ගානක් තිබ්බා. ඉතින් මට පොඩ්ඩක් ආසාවක් තිබ්බා දැන් කොහේ හරි ගිහිල්ලා ඇවිදලා මේකේ පොඩ්ඩක් මේ කරන්න ඕන කියලා දැන්. කොහොම හරි ඉතින් මාමත් ඉන්නින්ද ඩුබායි ගිහිල්ලා ඩුබායි ගියාට පස්සේ හිතුණා දැන් පොඩ්ඩක් මේ අමුතුයි මේ රට පොඩ්ඩක් සුපිරි මේකේ පොඩ්ඩක් YouTube එකක් හරි ගල්ලා මොන හරි දාන්න තිබුණා මරු කියලා මන්දන්න මගේ ඔයාගේ ආසාාවට ඔයා පටන්ගෙන දැන් ඔයා බලන දැන් ඇස් දෙකින් දකින ද අනිත් කටිටත් පෙන්න්නන්න ඕනි කියනද නැත්තම් ඔයාගේ ආසාාවටම එම මට මුලින්ම දෙයක් තිබ්බ සාමාන්‍යෙන් කොහත් මට ඇවිදින පිස්ස ලෝකවට ඇවිදන පිස්ස කිසර ලෝක වටේම කරක් ගලත මෙතික තැවිල්ලන්න කොහමරි ඉතින් අර ඒකත් එක් මට තිබ දැන් අපි කවදරි වයිසකට ගිහිල්ලා අපි කරේ මොනවද කියලා බා නැත්තර YouTube එක දාලා මෙමරේස් විදිහට ඉතුරු වෙනවා හරි වෙලා ඔය සර්වස් ගිනියර මොනවද මගුලක් මුන් නැතිනොත් අපි අවුරුදු 80ක් වෙනකන් හිටියොත් ඔන්න බලන්න පුළුවන් අම්මට ඉතින් කොල්ල කාලේ මොනවද කරේ කොහෙද කවුරු හැවොත් මොනවද කරේ කියලා YouTube එක දාලා බලපන් ඉතින් ඒක තිබ්බ මට මම හිතන්නේ ඒකයි ඉතින් අර පොඩ්ඩක් මම දකින දෙයක් අනිත් අයට පෙන්වන්නයි මට දවසක බලන්නයි කියලා තමයි ඉතින් වැඩිපුර පටන් ගත්තේ ඩුබායි වලින් පටන් ගත්තා ඩුබායි වලින් පටන් ගත්තේ මං හිතන්නේ වැඩි කරෙත් නැහැ වීඩියෝ 5ක් 6ක් කරා ඉතින් ඒක ඩුබායි වල ඉද්දි ඊට පස්සේ ලැට්ටියාවට ඇවිත් ලැට්ටියාවෙත් පළවෙනි වීඩියෝ එක කොහමද ඔයාට කවුරු හරි ලැට්ටියට ඇවිත් සපෝට් කරාද YouTube කරන්න යාළුවෝ හිටියද වටේ කැමරාවක් හරි ඉස්සෙල්ලා මල්ලන්න කවුරු හිටියද ඇත්තටම මෙහෙමයි ලැට්ටියාවට ඇවිල්ලා කියන්නේ මට ලංකාවේ ඊට පස්සේ ආයි කන්ටිනියු කරන්න උවමනාව තිබ්බා නමුත් ලංකාවේ ඒක සෙට් නෑනේ දැන් මට එච්චර මම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම කැමරාවට කතා කරන මම ලැජ්ජයි ඒ කාලේ අනිත් එක ලංකාවේ මං කැමරාවක් මෙහෙම කරන් පාරේ ගියොත් ඔක්කොම බලන්න වෙන මැජික් එකක් නේ ඉතින් මම කල්පනා කරා දැන් ඉතින් කොහොමද අවුරුද්දකින් විතර තව වෙන රටකට යනවානේ ගිහිල්ලා එහෙදිම කන්ටිනියු කරනවා කියලා පළවෙනි එක දැන් මෙහෙ ආවට පස්සේ ඇත්තටම මේ කාලේ ඉතින් කවුරුත් එහෙම දෙයක් ඉගෙන ගන්න එහෙම කියලා ඉතින් පර්සනලි එහෙම අඳුරන කවුරුත් හිටියේ නෑ තනියම ඉතින් YouTube එකෙන් කලින් කට්ටිය කරපු වීඩියෝ බලලා ඉතින් ඒවෙන් පොඩ්ඩක් කොහොමද YouTube සාමාන්‍ය viewers ලට අපි මොනවද දෙන්න ඕනේ කියලා නමුත් එච්චර දේවල් ඒ කාලේ කරෙත් නෑ ඒව දැන් තාම පොඩ්ඩක් ඇනලයිස් කරලා දෙයක් කරන්න නම් කරන්නේ ඒ කාලේ ඉතින් නිකන් වීඩියෝ එකක් කරලා දානවා ඔව් කට්ටිය අහන්න ගද්දිනේ සාමාන්‍ය මෙයා වෙන්නේ දැන් මොනවා හරි අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අරක පෙන්නන්න මේක මොකද්ද වෙන්නේ කොහොමද එන්නේ වගේ එකක් බැලුවොත් අපිත්
හොයනවා මේකට මොන විස්තරේද ඒ හරියටම කියන්න ඕනේ. එතකොට ඔයා බ්ලොග් සීරීස් එකක් විදිහට පටන් ගත්තා. ඔයාගේ ගොඩක් වීඩියෝස් තිබ්බා මට මතකයි නෙලගයගේ සාමාන්‍ය ගොඩක් කට්ටිය බලපු වීඩියෝ එකක් තිබ්බා මේ බෝල් පදින එක එහෙම මම ලංකාවෙත් ඒක බැලුවා. ඒක බැලුවට පස්සේ අම්මට සිරි හිමේ බෝල් පදිනවා. අන්න ඒ වගේ එකක් එනවා. මේ හැබැයි දැන් වීඩියෝස් දාන්න නැහැ. මම දැන් කිව්වා නෙලගයට වීඩියෝස් දාන්න මොකද හැංගිලා ඉන්න එපා කියලා. මොකද පෞගේ කාලේ පොඩ්ඩක් ඇත්තටම මේ ලොකුලොක ඉතින් තේරනේ අවුරුද්දක් ගියාට පස්සේ තේරෙන මේ තියෙන ප්‍රශ්න මොනවද ගේමක් ගහන්නකොට අපිට ඉතින් වෙලාව කියන එක මාර විදිහට මේක වීඩියෝස් වගේ කරනවා නම් ඉතින් අපි ඒවා එඩිට් කරන්න ඕනේ. ඒ වගේ පොඩි කතන්දරයක් තියෙනවානේ. ඒක දිගට කරගෙන යන්න ඕනේ. දවසක් දාගන්න ඕක කරන්න ආයෙ එඩිට් නෑ අදත් අපි දෙන්න දවස් දාගෙන දැන් මේක කොහොමත් හවස් වුණා. මම හිතලා පේනවද දන්නෙත් නෑ අපි. දැන් ටික කරවලත් දැන් කරවල වෙලා ගගක් අයිනට ඇවිල්ලා බොහොම අමාරුවෙන් නෙලගයවත් කන්ටැක්ට් කරගෙන කොහොම හරි උදේ ඉඳන් කරන්නම් කියලා හිටියා. කොහොම හරි වෙලාව මැනේජ් කරගෙන කරන්න උනේ මේ වෙලාවේ. පේනවද දන්නෙත් නෑ එඩිට් කරද්දි තමයි බලන්න වෙන්නේ අපිව පේනවද කියලා. කොහොම හරි ওই විදිහට තමයි YouTube එකත් පටන් ගත්තේ. ඊට පස්සේ කොහොමද ස්ටඩීස් ඉවර කරලා ආයේ සාමාන්‍ය ලැට්ටියාවේ ඉඳන් අපි දැන් වෙන රටකට යුරෝප් රටකට අපි මයිග්‍රේට් වෙනවා නම් හරි ඔයා දන්න විදිහට ඔයාගේ එක්ස්පීරියන්ස් එකෙන් කොහොමද අපි මෙහෙ ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා එක්ක PhD වේවා නැත්තම් ජොබ් ඔෆර් එකක් අරගෙන ජොබ් එකකට හෝ වේවා අපි කොහොමද වෙනත් රටකට මයිග්‍රේට් වෙන්නේ ඔයාගේ තියෙන දැනුම අනුව කොහොමද මෙහෙමයි අපිට ඕන්නම් මැද්දදි මොක පටන් ගන්න පුළුවන් ඉරාස්මස් වගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරලා අපි යුනිවර්සිටි එක මාරු කරගෙන සාමාන්‍යයෙන් එහෙම කරන්නත් පුළුවන් නමුත් ඕන්නන් ඉතින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඉවරලා ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන් නමුත් අර ඒක කොච්චර දුරට සාර්ථකද කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ එහෙම කරගෙන ගත්තා ටිකක් අඩුයි ඉතින් දැන් ඇත්තටම මේ මමත් අන්තිමට පොඩ්ඩක් try කරා කම්ප්ලීට් කරාට පස්සේ වෙන රටවල් වලටත් ඇප්ලයි කරා නමුත් ඔය ලැන්ග්වේජ් විශේෂයෙන් ජර්මනි වගේ මේව කරොත් මට ජොබ් සෙට් වුණා කීපයක් නමුත් ඒගොල්ලෝ ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එක ගිලිනවා අපි ඉතින් අර ඔව් ඒක මතක් කරන්න ඕනේ දැන් ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එක අපි ඉංග්ලිෂ් රටකට යනවා වගේම මෙහෙ රටට එද්දි මෙහෙ යුරෝප් රටවල්ලට ආවේනික තමන්ට ආවේනික මදර් ලැන්ග්වේජ් එකක් තියෙනවා. එතකොට අපිට ඉංග්ලිෂ් කොච්චර පුළුවන් වුණත් ඒ කට්ටියට ඒක වැඩක් නැහැ. ඒක ප්ලස් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලැන්ග්වේජ් එක විතරක් පුළුවන් වුණා කියලා අපිට ජොබ් දෙන්න කවුරුත් නැහැ. අපි කරනවා නම් මොකක් හරි කට්ටියගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕන. අනිවාර්යයෙන්. ඒකින්ද අපි මොනවා හරි එහෙම දෙයක් ප්ලෑන් එකක් තියෙනවා නම් අපවට දැන් උදාහරණ ෆින්ලන්ඩ් වලට යන්න හිතන් ඉන්නවා නම් ඊට පස්සේ ඊට කලින් ජර්මන් වලට යන්න හිතන්න වාට කරන්න තියෙන්නේ අනිවාරෙන් කලින් දම් එකට රෙඩිවෙන්න ඕන ඒ කියන්නේ ලැංවෙච්චක මොනහරිගෙනගෙන ඒ සටිකේෂන් මොහරි කරන්න හෙම කල පොඩ්ඩක් ඉන්න නැත්තන් එක පාරට ගහන් ගෙඩියන්නගේ දෙම කම්පිට කර දෙම ජර්මනයාගේ හෙම කරන්න ම පොඩ්ඩ කලින්ද ප්ලෑන්න තියෙන් ඕන් සහ කැපීම පොඩිගේමක් ගහන්න ඕන ලේසිනෑ පොඩ්ඩක් සාමාන්‍ය මෙහ මම ඒක මතා කරන්න මෙහ බැචලස් වලට එනවනම් සාමාන්‍ය අපේ තර්ඩිය ඉවර වෙද්දිම අපි කොහට දෙයන්න කියලා අපි ඔලුවෙන් හදාගෙන ඒකට වැඩ කරන්න ඕනි මාස්ටර්ස් එනවනම් ෆස්ට හිවරුණ ගමන්ම තියෙන් ඕන අපි කොහෙටද යන්න කියලා අපි ජොබ්බැක්කවා ගත්තොතින් සාමාන්‍යෙන් ඉතින් ද මගේ අන්තිමට ම හිතාගත්ත දැ මෙහ අවුරුත්තුනක් විතර හිටියන මෙහම ජොබ්පකත් කරලා තව අවුරුද්ධයක්තුනක් ඇදගත්ත ගැන පියාරෙකට ඇප්ලගන්න ලද අපි වෙන හරගතයි මුලිනම් පටන්ගන්න ඒක මන්තිම හිතුව දැන් අපි මොකද යුරෝප්පල කොහෙන් අපි පියාරයක් ගත්තත් ඒක වැලිුවක මංහිතන්න එකම ගාන්ට තිය නමක අපිට පාස්පෝට් හැමරටම පවෆුල් අනිවාරෙන් පාස්පෝට්ය පවෆුල් එතකොට ෂණක නේරිය අනිත අපට පියාරගත්තින අපට වෙන රටක ගහිල්ලා එක වෙනස මේ යුරෝප් රටක් ගිහිල්ලා ඕන කාලයක් ඉන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් එක නීති මේ බාධාවක් නෑ කිසිම පැත්තෙන් අපිට වැඩ කරන්න පුළුවන් අයිතිය තියෙනවා පියාර එක සෝන්නක් විතර ගලප්වක ඒගොල්ල සලකර හිද අපිට පුළුවන් ඕනලාක කොහෙන් ගත්තත් එකම බෙනිෆිට්ක පාච්චිකන්න පුළුවන් ඒකින්ද එක ලොකුකේ සැන තිමන් තියෙන කර මෙහෙම පොඩ්ඩක් ඉන්නවා කියල ඊට පස්සේ දැන් දැ ඔක්කොම යව කරලිවර වාට ලැට්ටියාවගෙන ඕට දැරන විදිහට ඔයාගේ ඒකන් ලැට්ටිය මොනවගේ රටක්ද ලැට්ටියට ඇවිත් කට්ටිට මොනවද කරන්න තියෙන්නේ ලැට්ටියාව හොඳයිද ලැට්ටියාව වාට දැරන විදිහට ලැට්ටියාවකින් රටගෙන කියන්න මෙහෙමයි මුලදි මටත් එෙනවා ආතල් එද්දී එද්දිතින් අර කොමත් අප අර අලුත් රටකින්ද යුරෝපටම මුලින් අපපුරට හිද නෑද කතා කර ඇපල් කනවාදකල ඒ අපි ඇපල් එකන ඇපල් ලිනුත් පොඩ්ඩක් කර මට මතක අප එන කාලෙ මන්තාව ලංකා යාලු දෙන්න තුන්දරක සෙට්ටුන අන්තිමට ගරුප්පලින් වගෙන අපි කල්පනකර අපිට හැමෝට ප්‍රශ්නයක් ජොබ්බය සෙට්ටේද මාරකේස ඉති අන්ටි අරුන් කියන අවුලන් නැබ ඇපල් හරි කාර ඕ ඇපල් කන්නත් පුළුව ගේ තරම් ඇපල් හැදෙනවා ලැට්ටියාවේ අනිවා කොමරිතින් මේ මුල් කාලෙතින් එද්දි මාරාතල් ඉටස්සේ පොඩ්ඩ පොඩ්ඩ ඉතින් ජොබ් කරලා ඉතින් හොම ජොබ් කියන්න පාට්ටයිම හරික් කරයිද මාර කට්ටක් කට්ට නෑ කියන්න කට තියෙනවා කට තින ම පැය පහලක දිට වැඩ කල තින රෙස්ටන්ටල කන්නත් නැතුව සීතලේ බෝල් පැදල තියෙන බෝල් පැදල තියෙනවා
රෑට ඉවර කල්ලා ඉවරලා පාන්ත පට මතකයි මංව සෙන්ටක පැත්තේ පැදල ම මේ හරින කිලෝමීට පාය රෑට එනවා ඒකාල පොඩ මේ ඉලෙක්ට්‍රසිටක එන අර්බුදයක් තිබ රශයාවලින් එක කට්කරපින්න මේකල රෑ පාන්දර තුනට ලයිට් ටොක් මෝ් කරන්න මම ඉතින් පාන්දර තුනටත් සෙන්ටක මන් තුරෙන් පස් එන එන්න පට්ට කරුවලේ පාරහොයගන්නත් හිම වැඩලා කිලෝමිට හයක්තර බයිසිකල දගෙන ඒගේ හෙන කට්ට ගෑවති ඒ කාල්ති ආය තේවන මොන කරු ඇත්ත මේ කියලගේ එකක් ආය වගේ කියලත් වෙලාවට හිතර මට ගවලද වගේ සමහරලාට බොල් පදිදි හිතන ඒ අපි දෙන්නට විතරක් නෙමේ හැමෝටම ලැට්ටියාව ආපු අයට විතරක් නෙමේ ඒ තමන්ගේ රට දාලා ඉන්ට්‍රේශනල් ස්ටඩන් කෙනෙක් විදිහට රටකට යන ඕනම කෙනෙක්ට ගෑන් ළමෙක්ට හෝවේවා පිරිවිලමෙක්ට හෝවා හැම කෙනෙක්ටම හිතන දෙයක් තමා අපි මේ මොකක්ද කරන්න කියලා එක ටික කාලයක් අපි ඒ රටේ සවයි වෙන්න දඟලන කාලේ තමා හිතෙන්නේ අපි සවයි වුණාට පස්සේ ඉතින් අපිට හිතෙනවා ඉතින් අපි ගොඩ ගියා වගේ හැඟීමක් එනවා ඉතින් ඒ ගන්න එක අපි ඒ කාලේ පොඩ්ඩක් අල්ලගන්න හිටියොත් කැපවීම තියෙන්න ඕන නැත්තම් ඉතින් අමාරුයි කොහොම හරි ඒක කාලේ අවුරුදු දෙකක් හෝ තුනක් සාමාන්‍යයෙන් ඇදගෙන ගියොත් එතින් එහා පැත්තේ තමන්ටම දැන්න පොඩි යන්න දැන් පොඩ්ඩක් අපිට පොඩි මේකක් හැදිලා තියෙනවා දැන් ගේමක් ගහගෙන මන් තියෙනවා කියන එක එනවා දැන් මට සාමාන්‍යයෙන් මට දැන් ටික ටික ඒක දැනෙනවා මොකද ඉස්සර මාසේ කාපු කෑ වගේ තුන්ගුණේ විතර දැන් කන මාසෙට මම දැන් ඒ කාලේ අපි කන්නේ කනවා ගැන චිකනුයි පරිප්පුවේ දරත් කන්නේ හොදා නමුත් අමතර දේවල් මොකක් හරි දෙයක් හරි කරනවා ඉස්සර කඩවල් වලින් කන්න කරන්න බෑ අතන බෝල් පදින කාලේ අපිට කඩේකින් කනවා කියන්නේ මාර ඒක ලොකු ගාණක් වෙනවා කෝස් ෆී හොයන්න ඕනේ ඒක අතන්දර ලොකු ප්‍රශ්නේ ඉතින් අර රෙන්ට් ගෙවන්න ඕනේ ඒ අමාරු කාලේ අමාරුවෙන් ඇදගෙන ගියොත් ටික ටික Tamanටම තේරෙනවා දැන් පොඩ්ඩක් මට මේ හොඳ කාලයක් එනවා කියන එක තේරෙනවා ඉතින් අර ඒ කාලේ අමාරුවෙන් ඇදගෙන යන්න ඕන අවුරුදු ඒ කියන්නේ අපිට නොදැනී රටකට ආවට පස්සේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට නොදැනී අපි ඉම්ප්‍රූව් වෙනවා අවුරුද්දෙන් අවුරුද්දට අපි ආපස්සට ආයෙ හැරිලා බලද්දි පළවෙනි දවසේ අපි බෑග් ටිකත් අරගෙන ලැට්ටියාවේ රිගා එයාපෝට් එකට ආපු මිනිස්සයා නෙමෙයි අද ඉන්නේ අනිවාර්යයෙන් ඒ අර අමාරු කාලේ දැනෙද්දි ඒක එතනින් අතහැරියොත් අවුල් ඉතින් එතනින් එහාට කරගන්න වෙන්නේ නැහැ. උදාහරණයක් සමහර කට්ටිය ඉතින් ওই කාලේවල ඒ කියන්නේ අමාරු කාලයකදී අතහැරලා යන අයත් ඉන්න ලංකාවට. ඒක කොහොම හරි අමාරුවෙන් අපි ඇදගෙන යන්න ඕනේ. එතකොට තමයි ඉතින් අන්තිමට ගේමක් ගහන්න පුළුවන්. ඔව්. හරි. අද අපි කතා කරේ ලැට්ටියාවට ආපු විදිහ නේලගයියා. එතකොට ලැට්ටියට ඇවිත් YouTube කරපු විදිහ. එතකොට බැචලර්ස් ඩිග්‍රිය ලංකාවේ කරලා මාස්ටර්ස් මෙහි කම්ප්ලීට් කරලා එතනින් එහාට එයා ග්‍රෝවුනේ කොහොමද කියලා. හරිද? අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මං හිතන්නේ අපිව පේන්න නැතුව යනවා කරවල වැටිගෙන එන නිසා. මං හිතුවා නේලගයියට මන්ට අදහසක් ඔයාගෙන් ඕනේ. දැන් ඔයා දැකලා තියෙනවා ලංකාවේ YouTubers ලා ඉන්නවා. එතකොට අපිව බලන කට්ටියක් ඉන්නවා. එතකොට ලැට්ටියාව YouTubers ලා සාමාන්‍ය අඩුයි. එතකොට අපිට තොරතුරු පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඒ නිසාම තමයි අපි දෙන්නත් කතා වෙලා අද වීඩියෝ එකක් කරේ. මං හිතන්නේ ලැට්ටියාව ඉඳන් අපිව බලන අපෙන් තොරතුරු අහන ඒ කට්ටියට ඔයාට මොකද දෙන්න තියෙන්නේ? මට කියන්න තියෙන ඉතින් විස්තර ටික තමන් ගේමක් ගාලා හොයාගන්න ඕනේ. දැන් අපිට වීඩියෝ කරන කට්ටිය ඉන්න ඒගොල්ලෝ කියන ඒවත් අහන්න. මොකද අපි ඇත්ත එක්ස්පීරියන්ස් එකනේ කියන්නේ. දැන් මම එහෙම මෙහෙට හොඳයි කියලා දාපු වීඩියෝ තියෙනවා නරකයි කියලා දාපුවා තියෙනවා. ඉතින් ඒ කාලෙන් කාලට තත්ත්ව වෙනස් වෙනවා. ඉතින් අර ඒකට හරියන්න තමන් දන්න දේ කියනවා. හැම වෙලේම ඒජන්සි කාරයෙක්ගෙන් අහනවට වැඩිය මෙහි ඇවිල්ලා ඉන්න මිනිස්සෙක් යාළුවෙක්ගෙන් හරි තමන්ගේ කවුරුරි කොහොම හරි අඳුරන කෙනෙක්ගෙන් හරි නැත්නම් YouTube එකක වීඩියෝ එක දාන කෙනෙක්ගේ හරි ඇත්ත එක්ස්පීරියන්ස් එක තමයි ඒගොල්ලන්ට වටින්නේ. ඒකෙන් තමයි ඔයගොල්ලන්ට අයිඩියා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් හොයලා බලන්න ඉතින් එහෙම කළා ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා ගේමක් ගහගන්න. ඉතින් අවුලක් නැහැ. කොහේ හරි ඉතින් අපිට කොහේ ගියත් කරන්න බැරි කාට බෑ. කොහේ ගියත් කොහේ අපායට ගියත් ගේම ගහන එක ගහනවා. ඒක මං හිතන්නේ උනන්දුව තියෙන්න ඕනේ. ඒක ගෑනු ළමයිද පිරිමි ළමයිද කියලා නෑ. උනන්දුව තියෙනවා නම් මොකද ගෑනු ළමයිනුත් මේ හැවිල්ලා තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න අයත් ඉන්නවා. දැන් සමහර කට්ටිය කියන්නේ ගෑනු ළමයිට කිව්වම සවයි වෙන්න අමාරුයි කියලා. එහෙම නෑ. සමහර පිරිමි ළමයි ඉන්නවා ඒ තරම්වත් වැඩ කරන්න. ඊට වඩා සමහර ගෑනු ළමයි ඉන්නවා වැඩ කරන. ඒ නිසා ඒක තමන්ගේ අතේ තියෙන්නේ. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා නම් අපි දෙන්නම කට්ටියට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි තමන් එන්න මේකේ ඇත්ත තේරුම් අරගෙන සුරංගනා ලෝක මොකද මේක දිව්‍ය ලෝක නෙමෙයි මෙහි ඉන්නෙත් මිනිස්සුયો පාට විතරයි සුදු. නිසා මෙහෙට එනවනම් තමන් කවුද මොනවද කරන්න ඕනේ තමන්ගේ මොනවද ප්ලෑන්ස් අවුරුදු ගානක ප්ලෑන්ස් තියෙනවා නම් ඒවා ටික ටික තමන් හුරු වෙන්න ඒ හුරු වෙලා ඒ හැම දෙයක්ම කරන්න කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ. අද පොඩ්කාස්ට් විත් නවි ලැට්ටියාවේ ලස්සනම ලොකේෂන් එකක ඉඳන් ලැට්ටියාව ගැන දන්න ලැට්ටියාව ගැන අපිට පෙන්නපු තවත් විශේෂ කෙනෙක් එක්ක විශේෂ පොඩ්කාස්ට් එකක් අද කරා. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්න මේ යුරෝපයේ මගේ ගමනේ තවත් එක් නැවතුමක මතකයක්.
මම නවිදු වෙලගෙදර. කලකී දේවල් පමණක් පසු පසවාගේ තැනෙනවා සෙවනැල්ලාගේ නිදි නැතිරය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරට තැඩි මිස අඩුත් නැති අවසාන